ආයිබෝවන් ඔන්න රසම රස පුඩින් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. මේක පුදුම රසක් තියෙන. ඉතින් මේකට ෆ්‍රෙෂ් මිල්ක් ඕනේ නැහැ, පිටිකිරි ඕනෙත් නැහැ. ඒ වගේම බිත්තර, ජෙලටින්, කෝන්ෆ්ලවර් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම රසයි වගේම හරිම ගුණයි. ඒ වගේම හරිම ලාභයට හදාගන්න පොඩි මුදලක් තමයි අපිට යන්නේ. හරිම රසට ලාභයට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද අපිට ඕනේ වෙන්නේ, කොහොමද අපි මේක හදාගන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් කිරි මිලිලීටර 500ක් දාගන්න. ටිකක් ඝනකම් භාජනයක් ගන්න. ගොඩක් තුනී භාජනයක් ගන්න එපා. එහෙම වුණොත් අඩිය අල්ලන්න බලනවා ඉක්මනින්ම. ඒ නිසා පෑන් එකක් වගේ පාවිච්චි කරනවා නම් හොඳයි. දැන් පොල් කිරි මිලිලීටර 500ක් දාගන්න. ඒකට දැන් මම දාගන්නවා සීනි තේ හැඳි 4ක්, පුරෝපු තේ හැඳි 4ක් තමයි දාගන්නේ. ඉතින් මම වැඩි සීනි රස දාන්නේ නැහැ. සීනි අඩුවෙන් කන්න නිසා ඔයාලට මේ රසට සීනි මදි නම් තව දාගන්න පුළුවන්. ඊළඟට පාන් පිටි ග්‍රෑම් 60කුත් දාගන්නවා. දැන් මේ වෙලාවේ ලිප උඩ ෆෑන් එක තියලා තිබ්බට ලිප ඔන් කරලා නෙවෙයි තියෙන්නේ. ලිපේ ගින්දර ඔන් කරන්න කලින් අපි මේ පාන් පිටි ටික හොඳට කිරි ටිකත් එක්ක දිය කරගන්න ඕනේ. සීනි ටිකක් දිය වෙන්න ඕනේ. ඒ නිසා ලිප ඔන් කරන්න කලින් හොඳට පාන් පිටි ටික දිය වෙනකන් කලවම් කරගන්න. ඉතින් ඔයා කිරි ගන්නකොට හොඳට උකු කිරි ගන්න. ගොඩාක් වතුර දාලා කිරි ටික මිරිකල ගන්න එපා. එතකොට රස නැහැ. දිගටම කලවම් කරමින් තියාගන්න ඕනේ. බොහොම පොඩි වෙලාවක් යද්දි මෙන්න මේ වගේ කිරි එක උකු වේගෙන එනවා. ඔය අඩුම ගින්දරේ තමයි මේක හදාගන්න ඕනේ. කලවම් නොකර තියන්න එපා. මේක කැට කැට වගේ හැදෙනවා. ඒ නිසා දිගටම කලවම් කරමින් තියාගන්න. හරිම අඩු වෙලාවක් යන්නේ මේක හදාගන්න. කිරි ටික රත් වෙච්ච ගමන්ම මේ විදිහට උකු වෙනවා. ඔන්න හරි පදම් පෙන්නන්නයි යන්නේ. මෙන්න මේක තමයි හරි ගාන. හරි ගාන හොයාගන්නේ මේ විදිහට. මෙන්න මේ විදිහට හොඳට බුබුලු දදා තියෙන්න ඕනේ. මේ වගේ හොඳට බුබුලු දාලා මෙන්න වගේ මිශ්‍රණය උකු වෙන්න ඕනේ. ගොඩාක් දියාරුවට තියදී ලිපෙන් බාන්න එපා. ඒ වගේම මේක අඩුම ගින්දරේ හදාගන්න ඕනේ. වගේම දිගටම කලවම් කරමින් තියාගන්න ඕනේ. මේක තමයි හරි පදම හොඳින් බලාගන්න. දැන් මම තව විදිහක් පෙන්නන්නම් හොයාගන්න. මේ විදිහට අරගෙන හැන්දට අරන් වක් කරද්දි වැටෙන කෑලි මේ වගේ කුටි කුටි වගේ වැටෙන්න ඕනේ. මේ වගේ කැට කැට වගේ වෙලා. ඒක තමයි හරි ගාන. ඒ ගානට ආවට පස්සේ ඔයා ලෑස්ති කරගත්ත කැමති හැඩේ භාජනයකට මේක දාගන්න. ඉතින් බටවත් මුකුත් මං ගාන්නේ නැහැ. මොකද මම මේක අනිත් පැත්තට හරවන්නේ නැති නිසා. ඔයා අනිත් පැත්තට හරවන්න බලාපොරොත්තු වෙනවා නම් බටර් චුට්ටක් වගේ ගාලා ගන්න. දැන් මම මේ විදිහට දාලා හොඳටම නිවෙනකන් තියාගන්නවා. හොඳටම නිවෙන්න ඕනේ. හොඳටම නිවුණට පස්සේ තමයි ෆ්‍රිජ් එකේ දාන්න. ඉතින් මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ දාන්නම අවශ්‍ය නැහැ. ෆ්‍රිජ් එකේ දැම්මම තමයි රස. හොඳටම නිවුණට පස්සේ මම මේ වගේ ලන්ච් ෂීට් එකකින් හොඳට කවර් කරලා හොඳටම කූල් වෙනකන් ෆ්‍රිජ් එකේ යට කොටසින් තියාගන්නවා. අන්න දැන් හොඳට කූල් වෙලා තියෙන. හොඳටම කූල් වුණාම තමයි මේක ගොඩාක් රස. ඉතින් හරිම රසයි මේක. ගොඩාක් රස රෙසිපි එකක්. ඉතින් ඒ වගේ මේක හරි ගුණයි, හරිම සුවඳයි. ඉතින් හදාගන්න හරි ලේසි. ඉතින් මම මේකට ගත්තේ ගොඩාක් ලොකු ප්‍රමාණයේ පොල් බෑයක් නෙවෙයි, සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක බෑයකින් තමයි මේ කිරි ටික මම අරගත්තේ. හොඳට පැහුණු වේලි වගේ පොල් ගෙඩියක් ගන්න. එතකොට ඒවයි කිරි හරි රසයි. ඉතින් පොල් බෑයක කිරි කියනවා දන්නා ගොඩක් අඩු මුදලක් තමයි අපිට මේක හදාගන්න යන්නේ. එතකොට ඉතින් පාන් පිටිත් පොඩි ප්‍රමාණයක් යන්නේ. ගෙදර තියෙන දේවල් වලින් අපිට ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. ඉතින් අපිට මේ විදිහට ඇඳට අරන් කන්නත් පුළුවන්. මම මේක කන තව විදිහක් පෙන්නනම් මේ විදිහටත් ගොඩාක්ම රසයි. ඉතින් ඔයා කැමති නම් මේක අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. අනිත් පැත්ත හරවනවා නම් ඔයා දාන භාජනේ බටර් චුට්ටක් ගාලා ගන්න. බටර් චුට්ටක් ගාලා මිශ්‍රණය දාගන්න. දැන් ඔන්න මම මේකට පොල් පැණි දාගන්නවා. ඉතින් පොල් පැණි දැම්මහමත් ගොඩාක්ම රසයි. ඉතින් ඔයාලට පොල් පැණි නැත්නම් ඔයාලට පුළුවන් සීනි මේසඳි 5ක් විතර කැරමල් කරලා ඒක කැරමල් වේගෙන එද්දී හොඳට නටන රස්න උණු වතුර ටිකක් දාලා හොඳට පැණි එක රත් වුණාට පස්සේ නිවෙන්න තියලා පැණි එක දාලා කන්නත්. ඉතින් ඒ විදිහත් පුළුවන්. ඉතින් පොල් පැණි දානවා නම් ගොඩක් රසයි. ඉතින් හරිම රස රෙසිපි එකක් මේක. ඔයාලට බත් කාලා කන්න හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කොච්චර කෑවත් එපා වෙන්නේ නැති රෙසිපි එකක්. අනිවාර්යෙන් හදලා බලන්න. මන් දාපු සීනි ප්‍රමාණය ඔයාලට මදි වගේ හිතෙනවා නම් තව සීනි ටිකක් කිරියකට දාගන්නත් පුළුවන්. ඉතින් ඔන්න අද ගෙනාවේ ගොඩාක්ම රස රෙසිපි එකක්. ඔයා අනිවාර්යයෙන්ම හදලා බලන්න. ගොඩාක්ම රසයි මේක. මං හිතනවා වීඩියෝ කාට ප්‍රයෝජනවත් වෙන්නේ නැතිව ආස වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අලුතින් මගේ channel එකට එකතුණු කෙනෙක් නම් මතකයි මාව subscribe කරන්න. එතකොට මේ වගේ වීඩියෝස් වලට දිගටම බලන්න පුළුවන්. ඉතින් ගොඩක් ලාභදායි, ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩක්ම රස රෙසිපි එකක් මේක. try කරලා බලලා රස කොහොමද කියලා මට කියන්න. වීඩියෝ එක බලපාට ගොඩාක් ස්තුතියි.